දවස් 2-3ක මහ වරුසාවකට පස්සේ යාන්තම් එහෙම් මෙහෙන් ඉරේලිය වැටුණාට මගේ හිත කියන්නෙම මේ වැටෙන්නෙත් නම් අද බොරුව වුවක් කියලයි. තව චූටි වෙලාවකින් අපිව වහා ගන්නම කළු වලාකුළු ඇවිල්ලා මහ වරුසාවක් ඇද වැටේ කියලා පහුගිය දවස් ටිකේම අත්දැකීම් වලින් මට නම් හිතෙනවා. හිටි ගමන් මහා වැස්ස, හිටි ගමන් මහා අවුව මොනා කරන්නද ඉතින් අපි හැමෝම සබාදහමට යටයිනේ නේද? ඔන්න කවුද බලන්නකො hina වෙවි මට good morning කියන්න ඇවිත් ඉන්නේ. ඔයාලත් එක්කමද මට පුංචි වැඩ ටිකක් කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් පුංචි රාජකාරියකට මට යන්න වෙනවා. මේ පාර උසස් පෙළ විභාගයට පෙනී ඉන්න මගේ නංගිව අමතර පන්තියකට ගිහින් ඇරලවන්න යන්නේ. අපිට පුළුවන් හැම වෙලේම අපේ පවුලේ හැමෝටම අපි හයියක් වෙන්න ඕනේ. විවාහයෙන් පස්සෙත් වෙනද වගේම අතේ දොරින් ඒගොල්ලන්ගේ ළඟින් මෙහෙම ඉන්න ලැබුණ එක මං හිතන්නේ මං ලැබපු ලොකුම භාග්‍යයක්. මං ඉක්මනින් එනකන් චුට්ටක් වටපිටාව බල ඔහොමම ඉන්නකො එහෙනම්. මාස 2කට වැඩි කාලයක් මහා අවුවෙන් පීඩා විඳපු මගේ මල්ගස් ටිකට මේ වර්ෂාවත් එක්ක වසන්ත කාලේ උදා වෙලා කියලායි මට නම් දැනෙන්නේ. තිබුණ පෑවිල්ලි සැරට මං ආසාවෙන් හදන් හිටපු සමහර මල්ගස් මැරිලත් ගියා. ඒ වුණාට දැන් නම් එළියට බහලා බලද්දී ඔන්න ආයෙත් මල් හිටවන්න මට ආස හිතෙනවා. ඔන්න මේ බලු පැටවුන්ගේ දඟකාරකම් මාව බලාගෙන ඉන්න චූටි පැටවුන්ට. ඒ වැඩේ ඉවර කරගෙන ඔන්න මම ඉක්මනින් ආවා. එහෙනම් එන්නකෝ ඔයගොල්ලොත් එක්කම අද දවසේ වැඩ ටික පටන් ගන්න. මේ තියෙන්නේ කලින් දවසේ රෑ මම සුද්ධ කරලා සෝදලා වේලෙන්න තිබුණු මගේ ලුණු සුදු ලුණු ටික. ඉතින් මේ ටික දකිද්දිම ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ අද මොකද්ද මගේ රාජකාරිය කියලා. අද ඉරිදා දවසක්. ඉතින් ඉරිදා දවසේ උදේවරුේ මම ඉදිරි සතියේටම අවශ්‍ය වෙන උයන්න ලේසි කරවෙන දේවල් ටික ලෑස්ති කරලා තියන්නයි හදන්නේ. මේ වෙද්දි මේ දේවල් ලස්සනට කරන ගෘහණියෝ ඇති. ඒ තවමත් නොකරන කෙනෙක් හරි අලුතෙන් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් හරි හිටියොත් කියලායි ඔයගොල්ලොත් එක්කම අද මම මේ වැඩ ටික කරන්න හිතුවේ. ඉතින් මේ තමයි පළවෙනි පියවර. තව වැඩ ගොඩක් තියෙනවා. එන්නකො හැමීට අපි එකින් එක ඒ ටිකත් කරන්න. තවම තේ එකක් බිව්වෙත් නැති හින්දා අපි තේ එකක් එහෙම බීලම වැඩේ පටන් ගමුද? සතියක් පුරාම මගේ ශීතකරණයේ එලිලා හිටපු මීල් ප්ලෑන් එක ගලවන දවස තමයි අද. ඒ මීල් ප්ලෑන් එකට උයන අන්තිම දවස තමයි අද. ඉතින් අද මම ඊළඟ සතියට හරියන මීල් ප්ලෑන් එක අලුතින් හදා ගන්න ඕනේනේ. සතිය පුරාම හදාගත්ත මීල් ප්ලෑන් එකට අනුව හරි ලේසියෙන් කැම ටික හදාගෙන අවසානයේ මීල් ප්ලෑන් එක අයින් කරද්දී මගේ හිතට හරි පිරුණු සතුට හැඟීමක් දැනෙනවා. මගේ ප්ලෑන් එක සක්සස් වුණා වගේ හැඟීමක්. අලුත් මීල් ප්ලෑන් එක හදන්නත් ඕනේ. එන්නකො ඊට කලින් අපි මේ ලුණු සුදු ලුණු ටික බෝතල් වලට දාලා ඉන්න. ලුණු දාන්න මම තරමක් විශාල බෝතලයක් පාවිච්චි කරනවා. මොකද ලුණු කියන්නේ ඉතින් ටිකක් වැඩිපුර අපිට අවශ්‍ය වෙන දෙයක්නේ. අවශ්‍ය වෙලාවක ටිකක් වැඩිපුර තියාගන්න පුළුවන් වෙන්නත් එක්ක මම ටිකක් ලොකු බෝතලයක් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඊළඟට අපි සුදු ලුණු එක දාගමු. මේකට නම් මම පාවිච්චි කරන්නේ ටිකක් පොඩි භාජනයක්. සතියට අවශ්‍ය සුදු ලුණු ටිකට මේ භාජනය මට හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඒ වැඩේත් ඉවරයි. ඊළඟට ඉඟුරු කෑලි ටික. ඉඟුරු කෑල්ල ගෙනාවම ඒක මේ වගේ පොඩියට කපලා මඩ ඉවත් කරලා සෝදලා වේලලා තියාගත්තම මට හරි පහසුයි අවශ්‍ය වෙලාවට අරගන්න. ඊළඟ රාජකාරිය තමයි සතියට අවශ්‍ය කරපිංච රම්පි ටික කඩාගෙන එන්න අනේක. ඊට කලින් බලන්නකො මොකද්ද මම මේ කරන්නේ කියලා. ටිකක් ලොකු භාජනයක් මට ඊට පස්සේ පොඩි වැඩකට අවශ්‍ය වෙනවා. මොකද්ද කියලා කියන්නම්කෝ. ඉතින් අපි කරපිංච කඩාගෙන එනකන් මේක වේලෙන්න අපි හොඳට සෝදලා පිහදලා තියලා යමුකෝ. යන තැන පස්සෙන් බටුවට 4ක් වගේ දුවන් යන මේ පොඩිත්තන්ගේ හුරතල් බලන්න දැන් මං ඇබ්බැහි වෙලා.
බලන්නකො ඉතින් තනියක් නම් නෑ මට යන හැම තැනම පස්සෙන්ම තමයි. කතා කරගන්න බැරි වුණාට ඒ අහිංසක මූණවල තියෙන්නේ අපි වෙනුවෙන් ආදරය විතරමයි. අන්න මේ කඩාගත්තේ මගේ සතියට අවශ්‍ය වන රම්පේ කරපිංච ටික. එන ගමන් දැකපු සරුවට හැදුණු මුරුංගා කොළ ටිකකුත් කඩාගත්තාද මැල්ලුමක් හදන්න හිතලා. එදිනෙදා ආහාර වේලට අපිට කොළ මැල්ලුමක් කොළ සම්බෝලයක් වගේ හැමදාම එකතු කරගන්න පුළුවන් නම් ඒකෙන් අපේ ඇඟට ලොකු පෝෂණයක් ලැබෙනවා. ඉතින් ඒකත් එදිනෙදා අපේ ගෙවත්තෙන්ම අපේ අවටින්ම හොයාගන්න පුළුවන් නම් ඊටත් වඩා වටිනවා. මුරුංගා කොළවල අපි හිතනවට වඩා ගොඩාක් පෝෂණ ගුණයක් තියෙනවා. විටමින් වර්ග ගොඩක්, ඒ වගේම ಖನಿජ වර්ග ගොඩක් තියෙන පෝෂණ ගුණ සාගරයක් තියෙන ගහක් තමයි මුරුංගා කියලා කියන්නේ. මුරුංගා කොටුවක් ගෙනල්ලා නිකන් ගෙවත්තේ ඇරනත් හරි ලේසියෙන් හැදෙන ගහක් නේ මුරුංගා කියලා කියන්නේ. කිසිම වසක් විසක් දාන්න නැතුව වත්තේ සාරයෙන්ම හැදෙන මේ මුරුංගා කොළවල අපේ ඇඟට තියෙන පෝෂණ ගුණය විතරමයි. දැන් මේ ටික චුට්ටක් කපලා අරගෙන පොල් ටිකක් ලුණු ටිකක් දාලා රසට මැල්ලුමක් හදලා ගමුකෝ අපි. කරපිංච කොළ ටික තෝරලා භාජනයකට දාලා මම ශීතකරණේ අරන් තියා ගන්නවා. පාවිච්චි කරන වෙලාවට තමයි මම ඒක සෝදලා ගන්නෙ. රම්පේ කොළ ටිකත් ලස්සනට පිහියකින්ම කපලා අරන් තියාගන්න තමයි මම හිතුවේ. ව්‍යංජන සඳහා පාවිච්චි කරද්දී මට මේ එක කෑල්ලක් දෙකක් අරගෙන ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් නේ. රම්පේ කරපිංච දාන්න මම මෙන්න මේ භාජන දෙක තමයි තෝරගත්තේ. භාජන දෙකක් ගත්තට මොකද මට හිතුණා මේ දෙන්න ඉතින් අයියයි මල්ලි වගේ වෙච්ච එකේ එකට දාගන්න පුළුවන් නම් මට ටිකක් ශීතකරණේ ඉඩ පිරිමහ ගන්න පුළුවන් වෙයි කියලා. බලමුකෝ අපි. මේ ඉන්නේ අසපුරුවට. ඔන්න ඉතින් මට එක භාජනයකින් මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඔන්න සතියට අවශ්‍ය රම්පේ කරපිංච ටිකත් ලෑස්ති කරගෙන ඉවරයි. අන්න ඒ වැඩේ ඉවර කරලා එන්නකො අපි මේ සතියේ මීල් ප්ලෑන් එක හදාගෙන ඉන්න. මම මුලින්ම කරන්නේ සතියේ දවස්වල නම් ටික කොලයක් අරගෙන මෙන්න මේ විදිහට ලියා ගන්නවා. හරියට දල සටහනක් වගේ. ඊට යටින් මම ලියා ගන්නවා දැනට මගේ ගෙදර තියෙන එළවලු, මස් මාළු, කරවල වර්ග මොනවද කියන එක. ඒත් එක්කම ඒක වේල් කීයකට වගේ මට ප්‍රමාණවත් වෙනවද කියන එකත් මම අනිවාර්යෙන් මෙතනින් සටහන් කරගන්නවා. මේ සතියේ මගේ ගෙදර නම් එළවලු ගොඩක්ම තිබුණේ නැහැ. ඒ වුණාට මං හිතුවා මේ සතියේ මේ තියෙන දේවල් වලින් මට පිරිමහන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගෘහණියක් අම්මා කෙනෙක් වුණාම සකසුරුවමින් මොනවද කරන්න බැරි නේද? අනික විශේෂම හේතුව උනේ මේ දවස්වල මමත් මගේ මදුවත් හරිම උනන්දුවෙන් ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරමිනුයි ඉන්නේ. ඉතින් ඒකට අනුව අපේ ගෙදර බත්තු යන්න දවසට එකපාරයි. ඒ නිසා ඒ වේලට තියෙන දේවල් ටික ගලපලා ගන්න මම තීරණය කළා. ඔන්න දැන් මම ලියාගත්ත එළවලු මස් මාළු ඔක්කොම ගලපලා දවස් 7ට මීල් ටික මම ප්ලෑන් කරගන්නවා. වේල් 3ම කෑම හදන ගෙදරක නම් මේ වෙලාවේ වේල් 3ම ගෙදර ඉන්න ආදරණියන්ගේ රුචි අරුචිකම් ගැන ඔක්කොම හිතලා ඔයාට ගලප ගන්න පුළුවන්. ඔන්න මගේ මීල් ප්ලෑන් එකේ මම විශේෂයෙන්ම සැලසුම් කරන්නේ මගේ දවල් ආහාරය විතරයි. කලිනුත් කිව්වා වගේම උදේ සහ රාත්‍රී ආහාර අපේ ඩයට් ප්ලෑන් එකට අනුව මම සරලව හදලා ගන්නවා. ඒ ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඉදිරි වීඩියෝකදී ඒ ගැනත් කියන්නම්කෝ මම. දැන් එන්නකෝ අපි හදාගත්ත මීල් ප්ලෑන් එක ලස්සනට මෙන්න මේ වගේ කොලයක අපි ලියාගමු. ඔයන ටිකට මේ මොන කැටයන්ද කියලා කාට හරි හිතෙනවා නම් විශ්වාස කරන්න මට දැනෙන විදියට නම් මේ චූටි දේවල් ඇතුලේ අපේ කාලය කළමනාකරණය කරගන්න වගේම ආසාවෙන් ඔයන්න උදව් කරන මහා මැජික් බලයක් තියෙනවා. කොහෙන්නක මම මේක ලියාගත්ත විදිය පෙන්නන්න. දවස් 7 මේ විදියට කොනින් ලියලා මීල් ප්ලෑන් කොටස මම කොටස් දෙකකට බෙදාගත්තා. ඒ මගේ ලන්ච් එකයි ඩිනර් එකයි. ඔයා වේල් 3ම ප්ලෑන් කරන කෙනෙක් නම් ඔයාට 3ක් ලියා ගන්න පුළුවන්. බ්‍රේක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් විදිහට. ඊට පස්සේ මම ප්ලෑන් කරගත්තු කෑම ටික මේ හිස් කොටවල ලියා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට මීල් ප්ලෑන් එක හදාගත්තම පාන්දර නැගිටලා ශීතකරණය පෙරල උයනේව ගලපන්න ඕනේ නැහැ. උදේ නැගිටිද්දී අද උයන්නේ මොනවද කියලා අපි කලින්ම දන්නවා.
ඒ වගේම ගෙදර තියෙන්නේ මොනවද කියලා බලලා මේක හදාගත්ත නිසා ගෙදරට ගේන කිසිම එළවලුවක් අපිට යන්නේ නැහැ. ඉතින් එන්නකො මේක අපි ශීතකරණය පිටිපස්සේ අලව ගන්න. කලින් දවසේ රෑම මීල් ප්ලෑන් එක බලලා අවශ්‍ය මස් මාළු එහෙම ශීතකරණයේ පහලින් දාගත්තම අපිට තවත් වෙලාව ඉතුරු වෙනවා. මීල් ප්ලෑන් එකේ වැඩේ ඉවර කරලා මං ඊළඟට බලනවා මස් මාළු හදන්න අවශ්‍ය වෙන මගේ මැජික් කැටේ දෙහි තියනවාද කියලා. මැජික් කැටේ කියන්නේ මොකක්ද කියලා බැලුවා නේද? චුට්ටක් ඉන්නකෝ ඒ ගැනත් කියන්න. මේ තියෙන්නේ මගේ දෙහි කැට ටික. මේ විදිහට අපිට අවශ්‍ය වෙන දෙහිස්ම අයිස් කියුබ් කරලා තියාගත්තම අපිට උයන වෙලාවට හරි ලේසියි. මීල් ප්ලෑන් එකට අනුව මම සතියේ මස් මාළු වෙන දවස්වලට මට අවශ්‍ය වෙන ඉඟුරු සුදුලුණු මම බ්ලෙන්ඩර් කරලා මේ විදිහට අයිස් කියුබ් වලට දාලා තමා මැජික් කැටේ හදාගන්නේ. ඉතින් මේ දෙකම කලින් සතියේ ටිකක් වැඩිපුර හදලා තියාගත්ත නිසා මට මේ සතියේ මීල් ප්ලෑන් එකටත් ආයි අමුතුවෙන් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න මේ වෙද්දී මගේ වැඩවලින් සෑහෙන කොටසක් ඉවරයි. හැබැයි ඉතිරි වෙලා තියෙන්නේ අමාරුම රාජකාරි. ඒ තමයි පොල් කිරි ටික ලෑස්ති කරගන්න එක. ගොඩාක් දෙනෙක්ට උයනවා කිව්වම ඉතින් මතක් වෙන අමාරුම රාජකාරිය මේකනේ. තාමත් පොල් ගෙඩිය බිඳලා ඒ වතුර ටික ඔහේ විසි කරලා දාන කෙනෙක්ද ඔයා? බොහෝමයක් රටවල් වල මේ පොල් වතුර වල තියෙන ගුණය දන්න නිසා අධික මිල ගණන් වලට අපේ රට වගේ රටවල් වලින් ඒගොල්ලෝ පොල් වතුර ආනයනය කරගන්නවා. ඉතින් ගෙදර මිදුලෙන්ම අපිට හම්බෙන මේ පොල් වතුර ටික නොබී විසි කරනවා කියන්නේ අතට ආපු වාසනාවට පයින් ගහනවා වගේ වැඩක් කියලායි මට නම් හිතෙන්නේ. ඔයාලට කියන්න ඒ පොල් ගෙඩි දෙකේ තිබුණේ පුදුම තරම් රස පොල් වතුර ටිකක්. ඔක්කොම පැත්තකින් තියලා මං ඒ ටික බීලා හිටියා. මහන්සි නොබලා එකවර මෙහෙම පොල් ටික ගා ගන්න එක මට නම් සතිය පුරාම උයන්න පුදුම තරම් සහනයක්. මේ විදියට පුංචි පුංචි දේවල් වලින් අපි ඉතුරු කරගන්න මිනිත්තුව දෙක එකතු වෙලා කාර්යබහුල දිනවලදී අපිට ලොකු කාලයක් ඉතුරු කරලා දෙනවා. මගේ මීල් ප්ලෑන් එකට අනුව මට මැල්ලුම් හදන්න තියෙන දවස් ගානටත් මට පොල් සම්බෝල හදන්න තියෙන දවස්වලටත් අවශ්‍ය වෙන පොල් ටික මං ගාගත්ත පොල් වලින් මේ විදියට අයින් කරගන්නවා. ක්ලීන් රැප් එකක ඔතපු මේ ටික මම ශීතකරණයේ ඉහළ කොටසින් තමයි ගබඩා කරලා තියාගන්නේ. ඉතින් කලින් දවසේ මීල් ප්ලෑන් එක බැලුවහම හෙට දවසේ මැල්ලුම් හදන්න පොල් සම්බෝල හදන්න තියෙනවා නම් මම ඒක කලින් දවසේ රෑ ශීතකරණයේ පහළ කොටසින් තියාගන්නවා. ඔයාලට තේරෙනවනේ නේද? ආයේ ඉතින් මම හිරමනේ අල්ලන්නේ හරියටම දවස් 7කට පස්සේ. ඉතින් රැකියාවකට යන ගෘහණියකට ඒ වගේම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක්ට දරුවොත් එක්ක ලොකු කාලයක් දවසේ ගෙවන්න වෙන අම්මා කෙනෙක්ට මේ වගේ දේවල් කොයි තරම් වටිනවද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා මං හිතනවා. ඉතිරි පොල් ටිකෙන් අපි පොල් කිරි ටික අරගමු. වැඩේ ටිකක් ඉක්මනට කරගන්න ඕනේ නිසා මම මේකට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරනවා. එකම පොල් ටික මම දෙවරක් බ්ලෙන්ඩර් එකෙන් අඹර ගන්නවා. අපි ඊට වඩා වැඩි වතාවක් පොල් ටික මේ විදිහට බ්ලෙන්ඩර් කරගත්තොත් අපේ පොල් කිරි වලට අඩංගු වෙන මේද ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි ලේසියෙන් වැඩ කරගන්නවා වගේම අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ නේද? ඊළඟට මට මේ වැඩේට උදව් වෙන සගය ටික තමයි මේ ඉන්නේ. මිරිකගත්ත කිරි ටික මම මේ විදියට මේ භාජන වලට දාගන්නවා. එක භාජනයකට දාන්නේ සාමාන්‍යයෙන් මගේ ගෙදර කිරට උයන ව්‍යංජනයකට එකවරකට අවශ්‍ය වෙන කිරි ටික විතරයි. මේ වැඩේට උසස් වර්ගයේ ප්ලාස්ටික් බඳුන් භාවිත කරන්න තිබුණා නම් ඇත්තටම හොඳයි. ඉතින් අපි හැමීට ගමුකෝ එහෙම භාජන ටිකකුත්. කිරි ටික දාලා පියන් ටික වහගත්ත භාජන ටික මම ශීතකරණයේ ඉහළ කොටසට දාගන්නවා. ඉතින් වැඩේ ඉවරයි කියලා හිතුවට තවම ඉවර නෑ. තව චූටි වැඩක් තියෙනවා කරන්න. හැබැයි ඉතින් ඒ වැඩේ කරන්න පහුවදා උදේ වෙනකන් අපිට ඉන්න වෙනවා.
ඔන්න මේ තියෙන්නේ පහුවදා උදේ. ඒ කියන්නේ හරියටම පැය 24ක් විතර මං මේ ටික ෆ්‍රිජ් එකේ තිබ්බා. ඔන්න දැන් තමයි මං ආසම වැඩේ තියෙන්නේ. අපි ශීතකරණයට දාපු පොල් කිරි ඔක්කොම දැන් කැට වෙලයි තියෙන්නේ. ඉතින් ශීතකරණයේ මේ විදියට භාජන ගොඩාක් තියාගෙන ඉන්නවට වඩා මේ ඔක්කොම එකක තියාගත්තාම වැඩේ පිළිවෙල නිසා මම මේ සේරම වෙනම වෙන් කරගෙන මං ඊයේ සෝදාගත්ත ලොකු භාජනයට දාගන්නවා. අවශ්‍ය වෙලාවට එක පොල් කිරි කැටයක් අරගෙන පාවිච්චි කරන්න තමයි දැන් මට තියෙන්නේ. මට විශ්වාසයි එක සතියක් මේ විදියට කරලා බලුවොත් මේ පහසුවට හුරු වුණාම ඔයා හැමදාමත් මේ වැඩේ කරන්න පුරුදු වෙයි. ඉතින් මෙන්න මේ විදියට තමයි ඉරිදා උදේ වරුව මම සතියෙම ලේසි වෙන්න මගේ වැඩ ටික කරගත්තේ. ඉතින් ආයෙත් දවසක මේ වගේම ඔයාගේ ජීවිතයට වටින කියන වීඩියෝවක් අරගෙන ආයෙත් මං එන්නම්. එතකන් හැම දිනම පරිස්සමින් සතුටින් ඉන්න.